එහෙනම් තුන්වෙනි වාරි භාගෙත් ළඟ වෙනවා. So මේ පාර තුන්වෙනි වාරි භාගෙ ලේසියම කොට දාගන්න විදිය අද මම වීඩියෝ එකේ ඔයාලට ටිප්ස් 5කින් අරන් එනවා. ඉතින් මේ ටිප්ස් 5 ඔයා ෆලෝ කරලා කියන්නේ ඔයාලට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඉහළ ලකුණු ටික අරගෙන ඔයාගේ තුන්වෙනි වාරි භාගෙ ලේසියම කොට දාගන්න පුළුවන්. Nice. එහෙනම් වීඩියෝ එක අන්තිමට බලන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් මම කොහොමද මේවා ගැන කියලා දෙන්නේ ඔයාලට? මම මේ ස්ටෙප්ස් ෆලෝ කරලා තමයි මගේ කලින් වාරි භාග වල ලකුණු ගත්තේ. ඉතින් මම මෙතන පොඩි එක්සැම්පල් එකකට ස්ක්‍රීන් එකේ දාන්නම්. මේ තියෙන්නේ මම වාරි භාග කීපයක ගත්ත ලකුණු. ඉතින් ඔන්න ඔයාලා දැන් බය වෙන්න කිසිම දෙයක් නැහැ. අපි යමු වැඩි කරලා නැතුව අද වීඩියෝ එකට. ඉතින් ඔන්න මම කතා කරන පළවෙනි ටිප් එක තමයි ඔයාට වැදගත් කරුණු පෙළපත් වල පැන්සලක් අරගෙන අන්ඩර්ලයින් කරගන්න. ඉතින් ඔයාලා මෙතන කරන්න තියෙන්නේ ගන්න පැන්සලක්. පොත කියවගෙන යද්දි වැදගත් කරුණු වැටින් වගේ පැන්සලෙන් ඉරක් ගහ ගන්න ඕනේ. මේක විභාගයට ඒකල හිතන කරුණු වැටි පැන්සලෙන් ඉරක් ගහ ගන්න ඕනේ. ඉතින් ඔන්න අංක 2. අංක 2 තමයි ඔයාලට අමාරු විෂයන් වලට වැඩි ફોකස් එකක් දෙන්නේ. ඉතින් මම සමහර දැකලා තියෙනවා ඉස්කෝලේ ඉන්නවා. එයාට ඉංග්‍රීසි වලට ලකුණු අඩුයි. එයා ඉංග්‍රීසි කියන එක අතයන්ට දාන්න. එයාට හැම විෂයකටම ලකුණු තියෙනවා. ඒ ඉංග්‍රීසි වලට තියෙන 60 ගණන් 50 ගණන් ඒ වගේ ලකුණු. ඉතින් ඔයාට දැන් ඉංග්‍රීසි අමාරු නම් ඔයා දැන් ඉඳලා පොඩ්ඩක් ඉංග්‍රීසි පාස් පේපර්ස් කරන පොඩ්ඩක් ඒ විෂය ඉතුරු කරන්න බලන්න. මොකද ඔයා හැම විෂයකටම ලකුණු 100 ගත්තත් ඔයාගේ එක විෂයකට ලකුණු අඩු ගොඩක්ම අඩුයි නම් ඔයාට පන්තියේ රෑන්ක් එකක් නැති වෙනවනේ. ටිප් නම්බර් 3. පාස් පේපර්ස් කරන්න. ඔයා මොනතරම් පාඩම් කරලා විභාගයට ගියත් ඔයා පාස් පේපර් කරලා කියන්නේ ඔයාට එතන පොඩි අවශ්‍යයක් තියෙනවා. හැම අවුරුද්දකම එකම රටාවකට තමයි පේපර් ටික හදන්නේ. මොකද එක පොතකින් නෙමෙයි ටර්ම් ටෙස්ට් එක හැදෙන්නේ හැම අවුරුද්දකම. පාස් පේපර්ස් කරලා යනවා කියට ඔයාලට මෙතන ඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා ලකුණු ගන්න. මොකද පාස් පේපර් දෙක තුන කරමුලු එකම ප්‍රශ්න ටික නැවත ඇවිල්ලා තියෙනකොට බලාගන්න පුළුවන්. ඒ හින්දා අඩුමතරම එක විෂයකට පාස් පේපර්ස් දෙකක්වත් කරලා යන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒ වගේ කරලා ගියා කියන්නේ ඔයාලට වැඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මේ විදිහට ලකුණු වැඩි කරගන්න. ඉතින් මේක තමයි මේ අතරින් ගොඩක්ම වැදගත්. ඉතින් දැන් ඔයා වාරි භාගයට මාසයක් විතර කලින් තියලා ඔයාගේ පෙළ පොත අඩුමතරම දෙපාරක්වත් මං කියෝගේ අන්ඩර්ලයින් අවශ්‍යව අන්ඩර්ලයින් කරගන්න ගමන් ඔක කියවන්න ඕනේ. ඊට පස්සේ විභාගයට කලින් දවසේ ඔයා අන්ඩර්ලයින් කරපු ටික නැවත කියවගෙන යන්න මුළු පොතේම. එතකොට ඔයාලා කලින් පාඩම් කරපු ඔයාගේ මතකයට ආයෙත් එනවනේ. ඉතින් ඔයා ඒක නැවත කියවද්දි ඔයාට අමතක වෙලා තිබුණ ටික නැවත මතක් වෙනවා. කලින් පාඩම් කරපුව ඒ දවස් මතක් කරගත්තේ නැහැ කියන්නේ ඒක ඔයාට ගොඩක් ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ්. නම්බර් 5. මේක තමයි ගොඩක්ම ඉන්ටරෙස්ටිං පාර්ට් එක. අන්තිමේට ඇචිව් එකක් තියාගන්න. ඒ කියන්නේ ඔය අම්මට කියලා කියන්න අම්මේ මම මේ පාර ක්ලාස් එකේ 1 2 3 4ට ආවත් මට මේක අරන් ඕනේ. උදාහරණයක් මම ගන්නම්. ඔය පොඩි දෙයක් නෙම ඩ්‍රෝන් එකක් ඔය අනම්මනගේ පොඩි ඇචිව් එකක් තියාගන්න. මොකද එතකොට ඔයා ඇචිව් එකෙන් හරි වැඩ කරනවා. ඔයාගේ ටාගට් එකට වැඩ කරන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා අද රැගිල නිදියගෙන හෙට උදේ විභාගයට යගෙන ඔයාලට ලකුණු වෙන්නේ නැහැ. මම මේ ඔයාලට කියලා දුන්න ස්ටෙප්ස් ඔයා එකින් එක ෆලෝ කරන්න ඕනේ. ෆලෝ කරලා ඉවරලා මහසලා වැඩ කරලා තමයි ඔය ටාගට් එකට එන්න පුළුවන්. ඉතින් ඔයාම අනිවාර්යයෙන් ෆලෝ කරා කියන්නේ ඔයාට මේ පාර වාරි භාගේ ලොකු ලකුණකට එන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ වගේ හොඳ මෑලුවට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝගේ ස්ටෙප්ස් ෆලෝ කරලා වාරි භාගයට ගිහිල්ලා ලකුණු කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේ ඔයාම මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන හැම channel එකකම වැඩි වැලියු එකක් මම ඔයාලට අනිවාර්යෙන් දෙනවා. තුන්වෙනි වාරේ ඔයා පන්තියේ 1 2 3 4 එනවා වගේ මට හොඳම ෂුවර් ඔයා මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා මොකටද? good luck. Peace.